බස්නාහිර උතුර අපරාධ කොස්තාශය භාරවේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් මද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇත. සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පමසා ඇත්තේ අයිස් මද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පැවසෙන රසායනික ද්‍රව්‍ය මෙරට රැඟෙනමි දිනකට පසුව ඒවා අයිස් මද්‍ර නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික බවට තමන් දැනගත් බවය. එතෙක් තමන් ඒ පිළිබඳව කිසිවක් දැන සිටියේ නොමැති බවද සැකකරු පවසා සිටියේය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බැකෝ සමන්ගේ WhatsApp දැනුම් දීම මත එම කන්ටේනර් දෙක මිද්දිනිය ප්‍රදේශයට රැගෙන ගිය බවය. එහිදී බැකෝ සමන් විසින් අයියේ කන්ටේනර් දෙකක් තියෙනවා ඒ දෙක නිදහස් කරගන්න ඕනා. මට ඒක කරලා දෙන්න පුළුවන්ද යනුවෙන් සම්පත් මනම්පේරිගෙන් විමසා සිටි අතර ඊට ඔහු ලෙඩක් වැටෙන දෙයක්ද මල්ලී යනුවෙන් විමසා ඇත. එහිදී බැකෝ සමන් එහෙම දෙයක් නෙවෙයි අයියේ ගල් වගයක් එන්නේ වරායෙන් නිදහස් කරලා තියෙන්නේ අයියට තියෙන්නේ ගිහින් ගන්න විතරයි යනුවෙන් සඳහන් කළ බවද මනම්පේරි ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව සම්පත් මනම්පේරි තවත් පුද්ගලයෙකු සමග ගොස් අදාළ කන්ටේනර් දෙක සිය භාරයටගෙන මිද්දිනිය ප්‍රදේශයට ගෙන තිබූ අතර ඊට අදාළ ලේඛිලි බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට WhatsApp ඔස්සේ එවා තිබේ. ඊට සම්පත් මනම්පේරි සහෝදරයාද වන පියල් මනම්පේරි නැමැත්තා සහාය ලැබී ඇත. කෙසේ වෙතත් කෙහෙල් බද්දර පාත්මය ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බීට පත් සම්පත් මනම්පේරි සිය සහෝදරයා සමග එක්ව ඒවා වළ දැමීමට පියවරගෙන තිබුණි. පසුව තමන් මිද්දිනිය ප්‍රදේශයෙන් පලා ගිය බව විමර්ශන නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු පවසා තිබේ. ඒ අතරතුර ඔහු බැකූ සමන් සහ දරුන් නැමැත්තා හරහා හඳුනාගත් මන්නාරම් ප්‍රදේශයේ කේරළගංජා ජාවාරම්කරුවෙක් වන ටයිගර් නැමැත්තාගේ සහයෝගයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලා යාමට සැලසුම් කර තිබූ බවද හෙළිව ඇත. මේ අතර සම්පත් මනම්පේරි අපරාධ කල්ලි සමාජිකයන් සමග පැවති සම්බන්ධතා හෙළ කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථන සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළත් තවමත් ඒ සොයා ගැනීම නොහැකිව ඇත. ඒ සම්බන්ධයෙන්ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි. සර් මම හිටපු පොලිස්කාරයෙක්. ඒ හින්දා මම දන්නවා ජංගම දුරකථනය අහු වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා වැල්ලවත්තේදී ඒක කෝච්චියට තියලා විනාශ කරලා දැම්මා. යනුවෙන් සම්පත් මනම්පේරි පිටුරු දී ඇත. පොලිසිය පැවසුවේ බැකෝ සමන්ට අයත් ගිනිඅවි ප්‍රවාහනය කිරීම මත්ගඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම කේරළ ගංජා ප්‍රවාහනය සහ ගනුදෙනු කිරීම හා ඝාතන ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි පිළිගෙන ඇති බවය. එමෙන්ම කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සඳහා තමන් විසින් ලබා දුන් ගිනිඅවි යොදාගෙන ඇති බවද සම්පත් මනම්පේරි විසින් පිළිගෙන ඇති බවද පොලිසිය පැවසුවේ. ඔහු හිටපු අමාත්‍යවරුන් සමග සමීප සම්බන්ධතා පවත්වන බවද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වේ. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ රෝහන් ඕලුගල සහ එම කොට්ටාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්ලා ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.